Hi, welcome to my YouTube channel. KDU selection test එකට මම කොහොමද ලෑස්ති වුනේ? ඔයාලා ගොඩක් දෙනෙක් මට රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් තමයි මම අද අරගෙන එන්නේ. මම මේක ගැන කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා දැන් අවුරුදු දෙකකට විතර කලින්. ඉතින් ඒකේ පොඩි අවුල් තියෙනවා. පොඩි අවුල් කිව්වේ පොඩ්ඩක් සවුන්ඩ් එක මදි ඔය වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒක නිසා මට හිතුණා ආපහු වීඩියෝ එකක් කරනවා කියලා. මොකද ගොඩාක් දෙනෙක් මගෙන් ආපහු KDU selection test එක ගැන ඉතින් ඒ වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා ආපහු වීඩියෝ එකක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නකෝ කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා අද අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් බලමු එහෙනම් අද වීඩියෝ එකේ මම මොනවා ගැනද කතා කරන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් තියෙන්නේ මගේ experience එක. Just about my experience and how I got ready to the KDU selections. ඉතින් ඒක නිසා මට හිතුණා ඔයාලට මම කොහොමද KDU selection එකට ලෑස්ති වුනේ කියලා ඔයාලත් එක්ක මගේ experience එක share කරගන්නවා කියලා. මොකද KDU එකේ මම දැන් 4th year student කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා. මුලින්ම කියන්නම් ඔයාලා හැමෝම මුලින්ම මගෙන් අහන්නේ KDU එකට කවද day scholars ගැසට් කරන්න කියලා. ඊළඟ intake එකට 43 intake එක තමයි KDU එකට ඊළඟට ගන්න intake එක. ඒකට මේ වෙනකොට ඇප්ලිකේෂන්ස් කෝල් කරලා තියෙන්නේ. මම ඒ ගැන දෙපාරක්ම මගේ channel එක හරහා ඔයාලට කිව්වා community post එකක් දාලා වගේම මගේ day blog එකකිනුත් මම ඔයාලට දැනුවත් කරා. ඉතින් තාම ඔයාලට ඒකට apply කරන්න අවස්ථාව තියෙනවා. 2025 ජූනි 21 තමයි ඒකේ closing date එක තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් KDU website එකට ගිහිල්ලා degree programs වලට apply කරන්න. KDU selection එක ගැන කතා කරාම දැන් ගොඩක් අය දන්නවා KDU selection එක කොහොමද වෙන්නේ කියන එක ගැන ගොඩක් අයට idea එකක් තියෙනවා. මම මුලින්ම applications call කරලා තියෙන්නේ කියලා කිව්වේ ඒ කාලේ මම KDU degree program එකට apply කරන්න applications call කරන්නේ කවද්ද කියලා හොයනකොට මට ඒ ගැන හරි තොරතුරක් දැනගන්න කිසිම විදියක් තිබ්බේ නැහැ. මම සරින් සරේට KDU website එක check කර තමයි applications call කරන්න කොහොමද ඒ දේවල් වලට last වෙන්න ඕනේ කොහොමද කියලා හොයාගත්තේ. ඒක නිසා මුලින්ම කියන්නම් ඔයාලට බේසික් අයිඩියා එකක් ගන්න KDU selection test එක මූලිකවම කොටස් දෙකයි aptitude test එක සහ interview එක. ඉතින් මම කියන්නම් මම මේ aptitude test එකට සහ interview එකට කොහොමද ලෑස්ති වුනේ සහ මගේ experience එක මොකක්ද කියලා. aptitude test එක තමයි මුලින්ම තියෙන්නේ. aptitude test එකට යන්න කලින් මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද application process එකට මම face කරේ කියලා. applications ගැන කතා කරද්දී ඔයාලට KDU එකේ official website එකේ තමයි ඔයාලට online applications එයාලා call කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක KDU official website එකට ගිහිල්ලා online application එක fill කරන්න. මම මගේ online application එක fill කරේ laptop එකකින්. මොකද ඒක ගොඩක් ඒක සාමාන්‍යයෙන් complicated application process එකක්. ගොඩාක් දේවල් අපිට fill කරන්න තියෙනවා. සමහරක් වෙලාවට phone එකෙන් ওই වගේ ලොකු applications fill කරගෙන යනකොට phone එක stuck වෙන්න පුළුවන්. එතකොට හරියට application process එක කරගන්න බැරුව යනවා. ඒක නිසා ඔයාලට පුළුවන් නම් ගොඩාක් හොඳයි laptop එකකින් හරි computer එකකින් හරි ඔයාලට ඒ online application එක fill කරන්න පුළුවන් නම් මම fill කරේ lap එකකින්. ඒක තමයි මට application එක ගැන කියන්න තියෙන පළවෙනිම දේ. ඊට පස්සේ application process එක ගත්තාම ඒකේ අපිට තිබ්බා අපේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. මම ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරේ clean and neat ෆොටෝ එකක්. ඒ කියන්නේ white background එක පිළිවෙලට අපි ගත්ත ෆොටෝ එකක් තමයි මම ඒකට apply කරේ. මම මේක මගේ වීඩියෝස් දෙකකටම කියලා තියෙනවා. ඉතින් මම ආයෙත් කිව්වේ ගොඩක් අය මගෙන් ඒ ෆොටෝ එක ගැනත් ඔය ඇප්ලිකේෂන්ස් කෝල් කරලා දෙන කාලෙට ගොඩාක් දෙනෙක් මට මගෙන් ඒ ගැන පර්සනලි මේල්ස් දාලා අහලා තිබ්බ නිසා. ඔයාලට ඇප්ලිකේෂන් එකේදී මොනවද ෆිල් කරන්න තියෙන්නේ, මොනවද ඕන ඩොකියුමන්ට්ස්, මොනවද අත්‍යවශ්‍ය කරුණු, ඒ දේවල් හරියට ෆිල් වෙනවද කියලා ස්ටෙප් බයි ස්ටෙප් අනිවාර්යෙන් බලන්න. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ කොම්ප්ලිකේටඩ් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරනකොට ගොඩාක් දේවල් මිස් වෙන්න පුළුවන්. ඉතින් හරියම කල්පනාවෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් බලලා ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට පිළිවෙලට ඒ දේවල් ෆිල් කරගෙන යන්න. මොකද අපිට තිබ්බ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට වඩා ටිකක් වෙනස්. ඔයාලට දැන් අප්ඩේට් වෙලා තියෙන ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක. මොකද මම ගිය අවුරුද්ද මගේ නාංගික ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දි ඒක තව ටිකක් අප්ඩේට් වෙලා තියෙනවා. අපිට ස්ටෙප් බයි ස්ටෙප් හරියට බලලා චෙක් කරලා තමයි ඒක
ෆිල් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා හරිම කල්පනාවෙන් පිළිවෙලට ඒක ෆිල් කරගෙන යන්න. ඒකේ ෆිල් කරද්දී ඔයාලට තේරෙයි ඔයාලට මොනවද ඒකට දාන්න තියෙන ඉන්ෆෝමේෂන්ස් කියලා. So all the best for your application process. කල්පනාවෙන් ෆිල් කරන්න කියන එක මම විශේෂයෙන්ම කියන්න හිතුව තමා මම මගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන යද්දී ඒකේ පේමන්ට් එකක් කරන්න තියෙනවා අපේ ඇප්ලිකේෂන්ස් වලට. ඉතින් මම මගේ පේමන්ට් ප්‍රොසෙස් එක උනේ නැහැ. මං ගොඩාක් කලබල වුණා මොකද ඒ දවස් ඒ වෙලේ තිබ්බ ඒ කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් වලට ඇක්සස් දීලා තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ බැංක් එකට ගිහිල්ලා 3ටත් ලංකාවේ බැංක් එකේ වැඩ ඉවර වෙන කලින් ආපහු මට ඒව ඇක්ටිව් කරගෙන ආවිල්ලා තමයි මගේ පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් ඒ වෙලේ මං සෑහෙන කලබල වුණා. ඉතින් ඒක නිසා තමයි කිව්වේ හරිම කල්පනාවෙන් හැම දෙයක් ගැනම පැහැදිලිව බලලා කරලා ඔයාලගේ ඇප්ලිකේෂන් එක හොඳට ෆිල් කරගන්න. ඊට පස්සේ මං ඔයාලට කියන්නම් මං කොහොමද ඇපිටියුඩ් ටෙස්ට් එකට ලෑස්ති වුණේ කියලා. ඇපිටියුඩ් ටෙස්ට් එක ගත්තාම ළමයි සිලෙක්ෂන් ටෙස්ට් එකේ තියෙන පළවෙනිම ස්ටෙප් එක. ඒකෙදි පේපර්ස් 5ක් තිබ්බ අපිට ෆේස් කරන්න. ওই පේපර්ස් 5ට මං කොහොමද ලෑස්ති වුණේ මොනවද කියලා දැන් කියන්න. ඒ පේපර්ස් 5 තමයි English, subject related paper, IQ, general knowledge and psychology paper. ඔන්න ඔය පේපර්ස් 5ට තමයි අපිට ෆේස් කරන්න තිබ්බේ. ඔය විදිහට පේපර්ස් 5 ගැන කියද්දි ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ පේපර්ස් 5ම තියෙන ඉංග්‍රීසි වලින්ද කියන එක. ඔව් මේ පේපර්ස් 5ම තියෙන ඉංග්‍රීසි වලින්. හැබැයි අපිට සයිකොලොජි පේපර් එක අපි කැමති ලැන්ග්වේජ් එකකින් සිලෙක්ට් කරගෙන කරන්න අපිට අවස්ථාව දීලා තිබ්බා. මම දැන් කියන්න මම කොහොමද ඒ පේපර්ස් 5ට ලෑස්ති වුණේ කියලා. මුලින්ම ඉංග්‍රීසි පේපර් එක ගත්තාම ඉංග්‍රීසි පේපර් එක තිබ්බ සාමාන්‍යයෙන් අපේ ජෙනරල් සාමාන්‍යයෙන් අපි බේසික් ඉංග්‍රීසි නොලෙජ් එක චෙක් කරගන්න. මොකද අපේ ඩිග්‍රීස් ඔක්කොම යන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේ ඩිග්‍රී වලට එන්ටර් වෙන්න නම්. සාමාන්‍යයෙන් මේ ඉංග්‍රීසි පේපර්ස් අපේ සාමාන්‍යයෙන් A levels වල තියෙන ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක වගේ ග්‍රැමර් පැත්තේ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් හොඳම දේ තමයි ඔයාලට සාම්පල් පේපර්ස් බලා ගන්න පුළුවන්. YouTube එකේ මම දැක්ක ගොඩාක් අය KDU එකේ සාම්පල් පේපර්ස් ඩිස්කස් කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් බලලා පුළුවන් අයිඩියා එකක් ගන්න කොහොමද ඉංග්‍රීසි පේපර් වගේම අනිත් පේපර්ස් යන්නේ කියලා. මං සිලෙක්ෂන් ටෙස්ට් එකට යන කාලේ ඔය වගේ අපිට සාම්පල් පේපර්ස් ඩිස්කෂන්ස් වීඩියෝස් තිබ්බේ නැහැ. ඔයාලට දැන් තියෙන නිසා ඔයාලා එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මම ඉංග්‍රීසි ටෙස්ට් එකට ලෑස්ති වුණේ මට තිබ්බේ A levels O levels වලට ඉංග්‍රීසි වලට C pass එකක්. සාමාන්‍ය ඉංග්‍රීසි නොලෙජ් එකක්. ඉතින් මට ඕන වුණා ඉංග්‍රීසි ටෙස්ට් එකට මේ පේපර් එකට මුහුණ දෙන්න කලින් මගේ ග්‍රැමර් පැත්ත ගොඩක් හොඳට හදාගන්න. හැබැයි මම O levels ඉවර වෙලා A level යන කාලේ ඉඳන් මගේ ඉංග්‍රීසි පැත්ත හදාගන්න මම ගොඩාක් මහන්සි වුණා. ඉතින් O level කාලේ තිබ්බට වඩා වැඩි ස්කිල් එකක් A level වෙනකොට තිබ්බා. ඉතින් ඒත් එකම මේ ඉංග්‍රීසි පේපර් එකට ෆේස් කරන්න කලින් මම ග්‍රැමර් නොලෙජ් එක හදාගන්න කරපු බේසික්ම දේ තමයි මම YouTube එකේ වීඩියෝස් බලුවා. YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා ඔයාලට ග්‍රැමර් පැත්ත හදාගන්න ඕන කරන. ඉතින් ඔයාලා ළඟම ඔයාලගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ඕන රිසෝසස් තියෙනවා. ඒවා යූස් කරන්න. ඉතින් ඒ වීඩියෝ හරිම සිම්පල් විදිහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ලේසිම විදිහට තියෙන වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ බේසික් ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න මේ පේපර් එකට ෆේස් කරන්න යන්න කලින්. ඊට පස්සේ අපිට තිබ්බ සබ්ජෙක්ට් රිලේටඩ් පේපර් එක. එතකොට සබ්ජෙක්ට් රිලේටඩ් පේපර් එක මම හරියටම දන්නේ නැහැ දැනුත් තියනවාද කියලා. අපිට ඒ කාලේ අනිවාර්යයෙන්ම තිබ්බා එක. ඒකේ තියෙන අපි කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට අවශ්‍ය බේසික් නොලෙජ් එක චෙක් කරගන්න. අපි ළඟ බේසික් නොලෙජ් එක ඒක ගැන තියනවාද කියලා බලන්න. මම එතකොට ෆේස් කරේ LLB සිලෙක්ෂන් ටෙස්ට් එකට. ඉතින් ඒ වෙනකොට ලෝ එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් බේසික්ම නොලෙජ් එකක් තමයි අහන්නේ. සබ්ජෙක්ට් රිලේටඩ් පේපර් එකේදී. ඉතින් ඔයාලට පුළුවන් ඒකටත් ලෑස්ති වෙන්න. ඔයාලා කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළම බේසික් දේවල් ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් පවා හොයාගන්න පුළුවන්. වගේම මම වගේ ඒ සාම්පල් පේපර්ස් වලින් ඔයාලට චෙක් කරගන්න පුළුවන් මොන වගේ දේවල්ද අහන්නේ කියලා මේ සබ්ජෙක්ට් රිලේටඩ් පේපර් එකට. එතකොට ඔයාලට පුළුවන් ඒ හා සම්බන්ධව තවත් තොරතුරු YouTube එක වගේම දැන් ගොඩක් AI tools තියෙනවා. ඔයාලට ළඟට AI tools use කරලා ඔයාලගේ සිලෙක්ෂන් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න.
මම මගේ සිලෙක්ෂන් ටෙස්ට් එකේ සබ්ජෙක්ට් රිලේටඩ් පේපර් එකට ලෑස්ති වෙනකොට බේසික් නොලෙජ් එකක් තමයි ගත්තේ මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඒ කියන්නේ ගොඩාක් බේසික් දේවල්. මොකද අපි දන්නේ නැහැ කොහොමද ඩීප්ලි අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල සබ්ජෙක්ට්ස් තියෙන්නේ කියලා. ඉතින් බේසික් නොලෙජ් එකක් තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉන්ටර්නෙට් එක හරහා මම මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය කරන බේසික් නොලෙජ් එකක් ගත්ත. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය දේවල් ඔයාලා ෆේස් කරන්න ඕනේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළ සාමාන්‍ය දේවල් කිව්වා වගේ සාම්පල් පේපර්ස් බලලා ඒ සාම්පල් පේපර් එකේ තියෙන විදිහට තියෙන කරුණු මොනවද කියලා බලලා ඒ ගැන අයිඩියා එකක් අරගෙන ඔයාලගේ සබ්ජෙක්ට් රිලේටඩ් පේපර් එකට ලෑස්ති වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන මේන්ම පේපර්ස් දෙක තමයි ජෙනරල් නොලෙජ් සහ IQ ටෙස්ට් එක. ඉතින් මේ දෙකට නම් ඔයාලට පුළුවන් YouTube එකේ වීඩියෝස් බලලා ලෑස්ති වෙන්න. මොකද මේක ගොඩාක් සිලෙක්ෂන් ටෙස්ට් වලට පොඩි පේපර්ස් දෙකක්. ඉතින් IQ ටෙස්ට් එකට සහ ජෙනරල් නොලෙජ් එකට ලෑස්ති කරන ගොඩාක් YouTube වීඩියෝස් දැන් YouTube එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒ දේවල් බලන්න පුළුවන්. මමත් ඒ කාලේ ජෙනරල් නොලෙජ් එකට සහ IQ ටෙස්ට් එකට ලෑස්ති වෙනකොට මමත් ඒ YouTube එකේ තිබ්බ ඒ වීඩියෝස් බලලා තමයි මුලින්ම ලෑස්ති වෙන්නේ සාම්පල් පේපර්ස් අපිට වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්නත් කලින්. ඉතින් කොහොමත් ඔයාලට ඇපිටියුඩ් ටෙස්ට් එකට කලින් සාම්පල් පේපර්ස් KD වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඒ වෙනකන් ඉන්නේ නැතුව ඔයාලා IQ ටෙස්ට් එකට සහ ජෙනරල් නොලෙජ් පේපර් එකට ඒ දෙකට ඔයාලට YouTube එකේ වීඩියෝස් බලලා බේසික් අයිඩියා එකක් අරගෙන ඔයාලට ඒ දෙකට ලෑස්ති වෙන්න පුළුවන්. ඇප්ලිකේෂන්ස් ඔයාලා ෆිල් කරලා ඒක අප්ලෝඩ් කරාට පස්සේ සති දෙකක් විතර වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාලට ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා KD වෙබ්සයිට් එකේ ගිහිල්ලා බලන්න කියලා. එතකොට එයාලා KD වෙබ්සයිට් එකේ තමයි අප්ලෝඩ් කරන්නේ ඇපිටියුඩ් ටෙස්ට් එකට කවුද සිලෙක්ට් කරගත්තේ කියලා. ඉතින් එයාලා ඒ දාන ඇප්ලිකේෂන්ස් වලින් ක්වොලිෆිකේෂන්ස් තියෙන ළමයිව ඇපිටියුඩ් ටෙස්ට් එකට සිලෙක්ට් කරගන්න ඒ පිළිබඳ විස්තර ඉතින් KD වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරනවා. ඔයාලට පුළුවන් සැරසගේ KD වෙබ්සයිට් එක චෙක් කරලා ඒ ගැන කල්පනාවෙන් ඉන්න. ඊළඟට තියෙන්නේ සයිකොලොජි පේපර් එක. සයිකොලොජි පේපර් එකට සාමාන්‍යයෙන් අපේ මෙන්ටල් කැපැසිටි එක තමයි චෙක් කරන්නේ. ඉතින් සයිකොලොජි පේපර් එක මාළු කරන්නේ. මේකට සාමාන්‍යයෙන් කල්පනාවෙන් ෆේස් කරලා උත්තර ගියා. ඒක සයිකොලොජි පේපර් එක තියෙන්නේ. සයිකොලොජි පේපර් එක ගැන ලොකු දෙයක් වුණා. ඔයාලා කොහොම සම්පත් පේපර්ස් KD වෙබ්සයිට් එකේ දැම්මහම සයිකොලොජි පේපර් එකේ තියෙන මොන වගේ දේවල් කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇපිටියුඩ් ටෙස්ට් එක ගැන ඉතින් ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඇපිටියුඩ් ටෙස්ට් එක ලියලා ඉවර වුණාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අර විදිහටම ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා ෆෝන් එකට ඉන්ටර්විව් එකට සිලෙක්ට් වෙන කට්ටිය කවුද කියලා චෙක් කරන්න කියලා වෙබ්සයිට් එකට ගිහලා ඉතින් එතකොට පුළුවන් ඔයාලට KD වෙබ්සයිට් එකෙන් දැනගන්න ඉන්ටර්විව් එකට සිලෙක්ට් වෙලා ඉන්න නම් ළමයිගේ නම් ලිස්ට් එක බලලා චෙක් කරගන්න. ඊළඟට තියෙන ඉන්ටර්විව් එක මම කියනවා ඔයාලට මම කොහොමද ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්නේ ඉන්ටර්විව් එකට මොනවද මගෙන් අහපු දේවල් කියලා. ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් question and answer process එකක්. ඉතින් ඉන්ටර්විව් එක සාමාන්‍ය ඉන්ටර්විව් එකක් වගේ තමයි KD ඉන්ටර්විව් එකක්. හැබැයි ගොඩාක් ළමයි මට ඊමේල්ස් දාලා තිබ්බලා තියෙනවා මම ඉන්ටර්විව් එකට මොනවද අහන්නේ බය හිතනවනේ යන්න එහෙම කියලා. එහෙම ලොකුවට ස්ට්‍රෙස් වෙන්න එපා. කොහොමද එතකොට එතන ගිහිල්ලා අපිට හරියට ඉන්ටර්විව් එක ෆේස් කරගන්න බැරි වෙනවා. පොඩ්ඩක් විතර බය වෙනවා. හැබැයි මට පුළුවන් විදිහට හැමදේම ගැන එයාලා අහපු ප්‍රශ්න වලට දන්න විදිහට පුළුවන් විදිහට මම උත්තර දුන්නා. කියන KD ඉන්ටර්විව් එක නෙමෙයි ඕනම ඉන්ටර්විව් එකකදී අපි කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ ඒ ඉන්ටර්විව් එකෙන් අපෙන් බලාපොරොත්තු වෙන මොන දේවල්ද කියලා. මූලිකම ඉන්ටර්විව් එකකට යද්දී ඉන්ටර්විව් එකේදී good communication එකක් තියෙන්න ඕනේ, positive attitude එකක් තියෙන්න ඕනේ, and discipline එකක් තියෙන්න ඕනේ. ඉන්ටර්විව් එකේදී ගොඩාක්ම වැදගත් වෙනවා first impression එක. first impression එක කියලා කියන්නේ ඔයාලා ඒ ඉන්ටර්විව් එකට යද්දී ඒ ඉන්න judge board එකට ඔයාලා ගැන ඔයාලා දකිද්දිම ඇති වෙන ඉම්ප්‍රෙෂන් එක. ඔයාලා ඉන්ටර්විව් එකකට යද්දී ඩිසිප්ලින් එකක් නැතුව එකපාරට ඉන්ටර්විව් එකට ගිහලා ෆේස් කරනවා. ඔයාලා ගැන නෙගටිව් අයිඩියා එකක් තමයි එයාලට මුලින්ම යන්නේ. එතකොට එතන ඉඳන් එයාලා ඔයාලා දිහා බලන්නේ හරියම නෙගටිව් විදිහකට වෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට. ඒක නිසා ඉන්ටර්විව් එකේ මුලින්ම ඔයාලා ඉන්ටර්විව් එකට එන්ටර් වෙද්දී ඕනම ඉන්ටර්විව් එකකට පොසිටිව් ඇටිටියුඩ් එකකින් good behavior එකකින් එතනට එන්ටර් වෙන්න. මොකද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඉන්ටර්විව් බෝඩ් එකකදී මාරම වැදගත් වෙනවා. ඉතින් KD ඉන්ටර්විව් එකට ඒ විදිහට ෆේස්. ඊට පස්සේ good communication එකත් ඉන්ටර්විව් එකකට ගොඩාක් වැදගත් වෙන දෙයක්.
මොකද හරියට ඔයාලට ඩැෂ්බෝඩ් එකත් එක්ක කමියුනිකේට් කරන්න බැරි වෙන ගොඩක් අමාරු වෙනවා ඉන්ටර්විව් එක කරගෙන යන්න ඉන්ටර්විව් ප්‍රොසෙස් එක හරියට වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක නිසා good communication එකක් තියාගන්න. ගොඩක් අය තියෙන ප්‍රශ්න මේක තියෙන ඉංග්‍රීසි වලින් කියලා. ඔව් කෙඩි ඉන්ටර්විව් එක තියෙන ඉංග්‍රීසි වලින් මම කියන්න බෑ මම කොහොමද මගේ ඉංග්‍රීසි පැත්ත හදාගත්තේ කියලා. කෙඩි ඉන්ටර්විව් එකට යනකොට මටත් ලොකුවට ඉංග්‍රීසි එහෙම කතා කරන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. හැබැයි අපි රැපිඩ් ටෙස්ට් එක සහ ඉන්ටර්විව් එකට යන අතර කාලයක් තියෙනවා. සති දෙකක වගේ එහෙම කාලයක් හරි එහෙම නැත්නම් සතියක හරි වගේ කාලයක් හම්බෙන්න පුළුවන්. ඔය අතරදී ඔයාගේ ඉංග්‍රීසි වල ග්‍රැමර් පැත්ත නෙමෙයි ඔයාලගේ ස්පෝකන් පැත්ත පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරගන්න බලන්න. මේ ස්පෝකන් පැත්ත ඉම්ප්‍රූව් කරගන්නකොට ඔයාලට පුළුවන් YouTube එකේ කලින් වගේම ස්පෝකන් කොහොමද ඉම්ප්‍රූව් කරගන්න කියලා වීඩියෝස් තියෙනවා වගේම පුළුවන් තරම් ඔයත් එක්කම ඉංග්‍රීසි වලින් කතා කරන්න try කරන්න. ඒක තමයි ගොඩක්ම හොඳ දේ. ඉංග්‍රීසි වැරදි හරි ඔයත් එක්ක ඔයාගේ තියෙන ideas ඔයත් එක්කම ඉංග්‍රීසි වලින් කමියුනිකේට් කරගන්න බලන්න. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට ඉංග්‍රීසි ස්පෝකන් පැත්ත හදාගන්න ගොඩක් ලේසි. YouTube එකේ තියෙන හරිම simple meanings කියන ඉංග්‍රීසි වීඩියෝ ක්ලිප්ස් ඒවා 2-3ක් හරි බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා බේසික් අයිඩියා එකක් කොහොමද ඉංග්‍රීසි වලින් අපි ස්පෝකන් පැත්ත හදාගන්න ඕනේ කොහොමද ඒ දේවල් වෙන්නේ කියන එක ගැන. ඉතින් ඔය වගේ දේවල් තමයි මමත් කරේ මගේ ස්පෝකන් පැත්ත හදාගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් YouTube එකේ තියෙන ඉන්ටර්විව් එකකදී බේසික් අහන්න මොන දේවල්ද කියන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒ අහන ප්‍රශ්න කීපයක් අරගෙන ඒවට ඉංග්‍රීසි වලින් ආන්සර්ස් හදාගෙන ලෑස්ති වෙන්න එහෙම කරන්න මමත් එහෙම කරා. කෙඩි ඉන්ටර්විව් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා කොහොමද ඔයාලා ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවද අරන් යන්න ඕනේ ડોකියුමන්ට්. ඒ ડોකියුමන්ට් කොහොමද අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන පවා ඔයාලගේ ඉන්ස්ට්‍රක්ෂන් ෆෝම් එකේ තියෙන ඒ විදිහට බලලා ඔයාලා හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට වැඩ කරගෙන යන්න. අපේ මගේ ඉන්ටර්විව් එකට මට තිබ්බ ෆයිල්ස් තුනකට මගේ ක්වොලිෆිකේෂන්ස් හදාගෙන යන්න. ඉතින් ඒක හරියට නීට් එකට අනිවාර්යයෙන් මේ ක්වොලිෆිකේෂන් ෆයිල්ස් ටික හදාගෙන යන්න. ඔයාලට තියෙනවා බුක්ෂොප්ස් වල දෙන ඉන්ටර්විව් ෆයිල්ස් කියලා වෙනම ෆයිල්. අර කොළ වෙනම දාලා හදාගන්න තියෙන අන්නේ ෆයිල් එක ඉන්ටර්විව් ෆයිල්ස් කොහොම දාන්නවා. ඉතින් ඒ ෆයිල්ස් වලට තමයි මම දාගත්තේ. එතකොට ඔයාලගේ ඩොකියුමන්ට්ස් හරියම නීට් එකට දාගන්න පුළුවන් සර්ටිෆිකේට්. එතකොට බලන කරේට උනා ඒව චෙක් කරගන්න මාළම ලේසි. ඒ වගේම ඔයාලගේ ඩොකියුමන්ට් වලට ඩැමේජ් එක වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට නිකන් අපි අපේ සර්ටිෆිකේට් ඒ අවශ්‍ය ඩොකියුමන්ට් දාගෙනදී ඒවා ඉරෙන්න පුළුවන්. ඒ වගේම දූවිලි වගේ දේවල් දෙන්න පුළුවන්. ඉතින් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ප්‍රොටෙක්ට් වෙනවා වගේම ඉන්ටර්විව් එකේ ක්වොලිටි එකක් වැඩි වෙනවා. බලන කෙනාට ලේසි. ඉතින් ඒක නිසා ඉන්ටර්විව් ෆයිල්ස් වලට තමයි මම හදාගන්නේ. ඔයාලට පුළුවන් නම් ඉන්ටර්විව් ෆයිල්ස් වලට පිළිවෙලට ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික දාලා අරගෙන යන්න. ඉතින් ඕනම ඉන්ටර්විව් එකකදී අතර ප්‍රශ්න ටිකක් අහනවා. මොකද එතනදී ඔයාලගේ කොන්ෆිඩන්ස් එක අනිවාර්යයෙන්ම චෙක් වෙනවා. ඉතින් එතකොට ගොඩාක් බය වෙන්න එපා. එක්සෑම් එකක් නෙමෙයි just ඉන්ටර්විව්. ඉතින් ඒක නිසා ඔයාලා කොන්ෆිඩන්ස් එක චෙක් කරන්න බය වෙන්නේ නැතුව හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට හොඳ කමියුනිකේෂන් එකක් තියාගෙන අහන ප්‍රශ්න වලට උත්තර දීලා එයාලත් එක්ක හරිම සහයෝගයෙන් කටයුතු කරගෙන යන්න. ඒ අහන ප්‍රශ්න වලට උත්තර දීලා කටයුතු කරගෙන යන්න. ඕනෙම ඉන්ටර්විව් එකකදී බලන්නේ ගොඩාක් වෙලාවට කොන්ෆිඩන්ස් එක, පර්සනැලිටි එක වගේ දේවල් වගේම ක්වොලිෆිකේෂන්ස් එක වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් චෙක් වෙන්නේ. ඒක නිසා බය වෙන්නේ නැතුව, නර්වස් වෙන්නේ නැතුව ඒවලට හරිම සැහැල්ලුවෙන් ඒ දේවල් ගැන වැඩිපුර හිතන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් රිලැක්ස් එකේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕනේ ඕනම ඉන්ටර්විව් එකකට. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක ගන්නවා මමත් ටිකක් බය වුණා, නර්වස් වුණා ෆස්ට් එකපාරටම KD එකට අපේ ඩ්‍රීම් ප්ලේස් එකට යන්න කියලා ඉන්ටර්විව් එකකින් කිව්වොත් එතකොට පොඩ්ඩක් නර්වස් වෙනවා. හැබැයි බය නැතුව කතා කරන්න. වැරදි හරි කමන්නේ කතා කරන්න. මොකද එතකොට ඔයාලගේ කොන්ෆිඩන්ස් එක බැලන්ස් වෙනවා. ගොඩක් අය අහලා තිබ්බා ඉන්ටර්විව් එකට අඳන් යන්න ඕනේ white color saree එකක් විතරමද කියලා. එහෙම මට අතරම මතකයක් නැහැ. හැබැයි මම අඳගෙන ගියේ ඉන්ටර්විව් එකට අපේ ටෙස්ට් එකට ඔක්කොටම black and white saree. ඉතින් ඔයාලට ඒක ඔයාලට දාන ඩ්‍රෙස් කෝඩ් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් පිළිවෙලට බලලා ඒක හොරගන්න පුළුවන් වෙයි. ඉතින් ඉන්ස්ට්‍රක්ෂන්ස් දාපුවාම ඒක හරියට චෙක් කරලා බලන්න මොන විදිහටද ඔයාලගේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන ඔයාලා ඉතින් දාලා තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනිවාර්යයෙන්ම
ඔයාලා ඔයාලගේ දේවල් කරගෙන යන්න. ඉන්ටර්විව් එක ඔය විදිහට ෆේස් කරාට පස්සේ ටික දවසක් ගිහලා ඇස් දෙයක්. ඉන්ටර්විව් එකෙන් කවුද ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට සිලෙක්ට් වෙන්නේ කියලා එයාලා KDA වෙබ්සයිට් එකේ තමයි දාන්නේ. ඉතින් KDA වෙබ්සයිට් එක සැරේ චෙක් කරලා බලන්න. ඊට අමතරව ඔයාලට පොඩි ටෙක්ස්ට් එකක් එනවා. ඒකත් චෙක් කරලා බලන්න. ඉතින් ඔන්න ඒ විදිහට තමයි KDA එක ඇපිටියුඩ් ටෙස්ට් එක සහ සිලෙක්ෂන් ටෙස්ට් එක වෙන්නේ. බේසික් අයිඩියා එකක් ඔයාලට මේ සිලෙක්ෂන් ටෙස්ට් එක කොහොමද උනේ කියලා යන්න ඇති. කොහොමද මම ටෙස්ට් කරේ කියන එක පිළිබඳව මම කොහොමද මේ දේවල් වලට ලෑස්ති වෙන්නේ කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මම ආයෙත් කියන කැරියර් සිලෙක්ෂන් ටෙස්ට් එක කොටස් දෙකකට තමයි තිබ්බේ. ඉතින් මම ඇපිටියුඩ් ටෙස්ට් එකට ඔය විදිහට ලෑස්ති වුණේ. අදක ගොඩක් මැද්දේ ඉන්ටර්විව් එකට ඇපිටියුඩ් ටෙස්ට් එකට ෆේස් කරලා මම ෆයිනලි සිලෙක්ට් වුණා. මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඒක නිසා තමයි මට ඕන වුණේ ඔයාලත් එක්ක මේක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. මොකද මම KDA එකට ඇප්ලිකේෂන්ස් කෝල් කරන කාලේ මම දාන්න බලාගෙන ඉන්න කාලේ මම දැක්කා මම ගින්දා ඒක ගැන කිසිම තොරතුරක් දැනගන්න නැතුව මම ගොඩාක් අපස්ථාවයට පත් වුණ විදිහ ගැන. ඉතින් ඒක නිසා මට හිතුණා පොඩි හරි උදව්වක් ඔයාලට කරන්න මේ වීඩියෝ එකේ. ඒක නිසා තමයි මම හිතුවේ මේ වීඩියෝ එක අපලෝඩ් කරනවා කියලා. මම KDA එකට සිලෙක්ෂන් ටෙස්ට් එකට මම KDA එකට ඇප්ලයි කරන්න බලන් ඉන්න කාලේ අනිතරම ඇප්ලිකේෂන් එකක් කෝල් කරන්න කවද්ද කොහොමද වෙන්නේ කියලා දැනගන්න විදියක් තිබුණා. දැන් ඔයාලත් එක්ක දැන් බලද්දී ඔයාලට ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා සිලෙක්ෂන් ටෙස්ට් එකට උඩට ලෑස්ති වෙන්න සාම්පල් පේපර් ඩිස්කෂන් වීඩියෝස් පවා තියෙනවා. ඉතින් ඒවත් බලලා සිලෙක්ෂන් ටෙස්ට් එකට හොඳට ෆේස් කරන්න, ඉන්ටර්විව් එකට ෆේස් කරන්න, ඉන්ටර්විව් වීඩියෝස් බලන්න, ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් ඔය විදිහට තමයි මට කියන්න තියෙන්නේ KDA සිලෙක්ෂන් ටෙස්ට් එකට කොහොමද ලෑස්ති වෙන්න ඕනේ සහ මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද තිබ්බේ කියලා. 2025 ජූනි 21 ඔයාලට ඇප්ලිකේෂන්ස් වල ඩෙඩ්ලයින් එක තියෙනවා. ඉතින් ඊට කලින් ඔයාලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරලා ඔයාලගේ ඩිග්‍රී එකට ජොයින් වෙන්න පාත් එක හදාගන්න. එහෙනම් thanks for watching. Bye bye.